හරි. SK500 කියලා දුන්නා. මම දැන් ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් සවුන්ඩ් කාඩ් එක කියලා දෙන්නම්. ඒක මෙන්න මේ විදිහට. දැන් ගත්තොත් මේක SX91 එක. එතකොට SX96 එකෙත් මේ සෙටප් එකමයි තියෙන්නේ. එතකොට X7, X9 ඒ මොඩල් වල මේකමයි තියෙන්නේ. පොඩි වෙනසක් තියෙනවා. ඒකේ මේකයි ගිටාර් ඉන්පුට් එකයි තියෙනවා 6.5 මයික් ජැක් එක ගහන්න නැහැ X7 එකේ X9 එකේ. ඒ වෙනස ඇරෙන්න ඉතින් ඔක්කොම මේක මේ විදිහමයි. ඉතින් මේ සවුන්ඩ් කාඩ් එක හයි කරන හැටි දැනගත් මේ වීඩියෝ එක බැලුවත් අනික් සවුන්ඩ් කාඩ් ඕන එකක් හයි කරගත්ත හැකි ඇත්තම කතාව. ඒ සවුන්ඩ් කාඩ් එකේම වීඩියෝ එක බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේකෙදිත් මට කියන්න තියෙන්නේ 3.5 වලින් ලයිව් එක යනකොට බෑක් කවර් එක ගලවන්න, ලයිව් යන ෆෝන් එකේ බ්ලූටූත් ඕෆ් කරන්න. ඒ වගේ හැම අවස්ථාවකම කියන්න තියෙන පොදු කරුණු ටික ඒ විදිහමයි. මේකේ මෙතෙන්ද ගහත හැකි XLR මයික් එක. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ කෝඩ් එක මේ පැත්ත මේ විදිහට තියෙන එක. මේක තමයි XLR කෝඩ් එක. ඒක තමයි මෙතෙන්ද ගහන්නේ. එතකොට මෙතෙන්ද තියෙනවා මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්. ඒ කියන්නේ මෙතෙන් අපිට ගහන්න පුළුවන් ගිටාර එකක්, බොක්ස් ගිටාර එකක් හරි, ඉලෙක්ට්‍රික් ගිටාර එකක් හරි 6.5 ජැක් එකෙන් මෙතෙන්ද ගහත හැකියි. ඒක. එතකොට ඊට පස්සේ තියෙනවා ඩයිනමික් මයික්. ඩයිනමික් මයික් කියන්නේ ඔයාලා දන්නවා මෙන්න මේ වර්ගවල මයික් වලට කන්ඩෙන්සර් මයික් එකත් ඔයාලා දන්නවා. ඉතින් ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ මයික් කෝඩ් එක. ඊට පස්සේ ඔයාලා කවුරුත් දන්න normal එන 3.5 කෝඩ් එක තියෙන්නේ මෙන්න මේ මයික් කෝඩ් එක. අනිත් පැත්ත මයික් එක ගහන මෙන්න මේ කෝඩ් එක එන්නේ. ඉතින් ඒක තමයි ඊළඟට ගහන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා output headset speaker කියලා. ඒතර මේක headset කියන එකට අපි මේ වගේ පාවිච්චි කරන ගහන්නේ speakers කියන එකට අපි හිතමු amp එකක් කරහා live amp එකක් කරහා buffle එකකට එහෙම නැත්නම් portable speaker එකකට දෙනවා නම් ඒ කියන්නේ අපි JBL කියන්නේ ඒ වගේ එකකට දෙනවා නම් එහෙම දෙන්න පුළුවන්. ඒකට headset කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ මේකේ මෙතන මයික් එක කෙන එක. එතකොට මේ මයික් එකෙන් අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. එතකොට ඒකත් ගහත හැකි මෙතන hands free එක මයික් එකේ තියෙන hands free එකක් ගහලා මේ මයික් එකෙමුත් මෙතනින් වැඩ කරත හැකියි. ඊට පස්සේ accompaniment කියන්නේ කේබල් එකක් කරහා අපි සින්දු දෙනවා නම් accompaniment හරහා තමයි දෙන්න ඕන. මික්සර් එකක් කරහා දෙනවා නම් මුත් accompaniment එක හරහා දෙන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි ඉන් කරගන්න දෙයක් සින්දුවක් ඒ වගේ දෙයක් ඒකෙන් තමයි කරන්නේ. ඊට පස්සේ තියෙනවා live stream කියලා. ඒ ඇවිල්ලා live යන එක 3.5 jack එක. මෙන්න මේ වල්ලු කර තුන තියෙන එක ගන්න ඕන live යන්න අනිවාර්යයෙන්ම. ඒක බලලා ගන්න. ඊට පස්සේ තියෙනවා PC OTG ඊට පස්සේ මෙහා පැත්තේ charging. PC OTG එකමුත් අපිට live යන්න පුළුවන්. ඒකට දෙපැත්තම C to C තියෙන කෝඩ් එකක්. මෙන්න මේ වගේ කෝඩ් එකක් පාවිච්චි කරන්න ඕන. ඒ වගේ ඒක quality වැඩි, sound quality හොඳයි. ඉතින් ඕකේ ඔයාලට එන ගැටලුව තමයි ෆෝන් එකේ බැටරි බහපුවම charge කරගන්න බෑ එකක්. අනිත් පැත්තෙන් ෆෝන් එකේ බැටරියෙන් ගොඩක් වෙලාවට සවුන්ඩ් කාඩ් එක charge වෙනවා. එන්නේ එකට මෙන්න මේ වගේ කන්වර්ටර් එකක් පාවිච්චි කරන්න. එතකොට පුළුවන් මෙන්න මේ මෙතෙන්ද charging එක ගහලා මේ අකුණු වගේ තියෙනකට charge එක ගහන්න අනිත් එකට live එකට යන jack එක ගහලා live එක යන්න පුළුවන්. හැබැයි මේ කෝඩ් මේ දැක්ක පමණින් මේක ගන්න තියෙනවනේ කියලා ගත්තට සමහරකව ගොඩක් වෙලාවට support කරන්න ඒක හොඳට හොයලා බලලා check කරලා ගන්න. හරි. එතකොට ඔක තමයි සරලව මේක වෙන්නේ. මම මේ පැත්ත ගැනත් කියනවා මේ සවුන්ඩ් කාඩ් එක ගැන හිතන්න එපා. මේක පොදුවේ හැම එකම තියෙන එකක්. ඒතකොට සමහරක් ඒ වගේ විතරක් තියෙනවා ඉන්ස්ට්‍රුමන්ට් වොලියුම් කියලා. ඉන්ස්ට්‍රුමන්ට් වොලියුම් කියන්නේ මේ මෙතෙන් අර මං කිව්ව ඉන්ස්ට්‍රුමන්ට් එකක් හයි කරපුවාම ඒකේ වොලියුම් එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ එෆෙක්ට් වොලියුම් කියන්නේ මේ අපි ඔය ක්ලැප් පනම්මනම් තියෙන්නේ. ඒ වගේ වොලියුම් එක තමයි එෆෙක්ට් වොලියුම් කියන්නේ. දැන් මම මේ කියලා දෙන්නේ සමහරක් කට්ටිය ඒ වගේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒතකොට ඒව ගැන වැඩි හිතන්න එපා. සවුන්ඩ් කාඩ් එකක අපිට ලයිව් යනකොට වැදගත්ම දේ තමයි රෙකෝඩින්, accompaniment, mic, reverb, monitor. ඔන්න ඔය කියන මොනවා ටික තමයි වැදගත් වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට රෙකෝඩින් කියන එක නම් මම නම් ෆුල් අරලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒකෙන් තමයි මාව ඔයාලට ඇහෙන්නේ. ලයිව් එක හොඳට ඇහෙන්නේ. උපරිම. ඒ කියන්නේ මේ අපේ මයික් එකේ වොලියුම් අනම්මන ඔක්කොම මික්ස් වෙලා ලයිව් එකට දෙන්නේ රෙකෝඩින් කියන එකෙන්. ඉතින් ඒක උපරිම තිබ්බහම හොඳ සවුන්ඩ් එකකින් ඇහෙනවා. එතකොට accompaniment කියන්නේ අපි බ්ලූටූත් වලින් හරි කෝඩ් එකෙන් හරි සින්දුව දීපුවාම ඒක ඇහෙන වොලියුම් එක. ඊට පස්සේ රිවර්බ් එක ඔයාලා දන්නවා. රිවර්බ් එක එකෝ එක ඩිලේ එක ඔය මොන ආකාරයකට විදිහ ඩිලේ කරන ගොඩක් වෙලාවට සවුන්ඩ් කාඩ් වල නැහැ. එකෝ එක රිවර්බ් එක විදිහට තියෙන්නේ. ගොඩක් වෙලාවට රිවර්බ් එකක් තමයි තියන්නේ. එකෝ එකක් කියන්නේ ගොඩක් වෙලාවට ඩිලේ එකක්ම තමයි. ඒක කියන්නේ අර දෝංකාර දීම නෙමෙයි. මේ ඒ වගේ යන්නේ එහෙම. එතකොට අර හෝල් එකක් ඇතුලේ කතා කරනකොට ඇහෙන දෙදරා යාම වගේ වට තමයි රිවර්බ් එක. ඒ වගේ සවුන්ඩ් එකක් තමයි ගොඩක් වෙලාවට මේකේ තියෙන්නේ. අර ඩිලේ එකක් තියෙනවා අඩුයි. ඒක සමහර සවුන්ඩ් කාඩ් වල මට නම්
හම්බෙලා තියෙන K1 එක විතරයි මේ වගේම නෑ හම්බෙලා නෑ. ඉතින් ඊට පස්සේ total mic volume තියෙනවා high low mid. high කියන්නේ treble කියලාත් තියෙනවා high කියලාත් කියනවා. mid එක midම තමයි. low එකක් කියනවා bass එකක් කියනවා. ඉතින් ওই තුන සමහරක් වගේ දෙකක් විතරක් වෙන. දැන් අර කලින් SK500 දෙකයි තියෙන්නේ. high එකයි low එකයි විතරයි mid එක නෑ. එතකොට ওই සංගීතය කරන කට්ටිය දන්නවා. ඔකේ මොකද low එක අඩු කරපුවාම mid එක කැපෙනවා. ඔහොම තියෙනවා. ඉතින් ඒක තාක්ෂණික දැනුම. ඒවා සංගීතය පිළිබඳ අධ්‍යාපනය ලැබලා ඒ පිළිබඳ පරිණත ඒ පිළිබඳ අත්දැකීම් තියෙන කට්ටියකින් ඒ සම්බන්ධයෙන් අහන්න. ඇත්තටම මම එහෙම කෙනෙක් නෙවෙයි. ඉතින් මම මේ කියන වගේ තුනුත් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඇත්තටම කාට වුණත් ඒක නිවැරදි කරන්න පුළුවන්. ඔතන මේ ඕක තව පොඩ්ඩක් මෙහෙම වෙන්න ඕන කියලා. නමුත් මම අර TikTok එකේ ඉන්න හැම දිනාටම සරලව තේරෙන විදිහට තමයි මේ දේවල් මේ කියලා දෙන්නේ. මම ජැක් කරන හැටි පෙන්වුවේ නැති වුණාට මම ඒ කිව්ව තැන් වලට ඒ ටික ගහලා ෆෝන් එකට ගහන්න තියෙන එක ජැක් එකනේ. එක්කෝ type C එක, එක්කෝ 3.5 එක. ඉතින් මහ ලොකු දෙයක් නෑ. මේකෙත් ඒ විදිහට ගහන්න තියෙන ජැක් තුනයිනේ. මයික් එක, hands free එක, live යන එක. ඊට පස්සේ අවශ්‍ය වුණොත් charger එක. ඉතින් ওই ටික විතරයි. ඊට පස්සේ මේ වගේ sound card එක type C එකෙන් යනකොට අපිට අර mic on කරන්න බැරිව double වෙන ගතියක් එනවා. එතකොට ඒක වෙන්නේ ඔයාලට පෙනේ මේ sound card එක මම on කරලා පෙන්නනම් ගොඩක් sound card වල එහෙම තියෙනවා. දැන් මේක on කරාට පස්සේ මේකේ on එකේ තියෙන බටන් මොනවද කියලා හොයාගන්න ඔයාලට ලේසි. ඔයාලට පේනවා ටිකක් indicate කරන light ටිකක් තියෙනවා. හරිද? ඔය මේ RGB light ගොඩාක් පත් වෙන වගේ ටිකක් අමාරුයි ඔක හොයාගන්න. ඉතින් මේක ඇත්තටම KTV denoise put inside. මෙන්න මේ put inside කියන එක තමයි අර මං කිව්ව type C එකෙන් යනකොට double වෙන්න හේතුව. මෙන්න මේක off කරපුවාම මම mic on කරාට කියලා අනික් කට්ටියත් එක්ක ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි සමූහයක් වශයෙන් කතා කරනකොට අනික් කට්ටියට mic off දැන් මම ඔක්කොලාම කතා කරනකොට double වෙන්න ගන්නවා. එතකොට mic off කරන්න ඕන. අනික් කට්ටිය එක්කෙනෙක් කතා කරන එක නැවිතලා ඇරලින්. ඒ වගේ දෙයක් වෙන්නේ ඔන්න ඔය ඔකොන් වෙලා තිබ්බම. හැබැයි ඒක වෙන්නේ type C එකෙන් යනකොට විතරයි. හරිද? එතකොට දැන් මම off කරා කියලා වැඩක් නැහැ. තවත් කෙනෙක් ඒ විදිහටම type C එකෙන් ගිහලා එයා on කරන් හිටියොත්. ඒ live එකේ ඉන්න හැමෝම මේ ක්‍රියාවලිය කරනවා. මේක අය off කරලා අය on කරනකොට අයත් ඒක on වෙනවා. එතකොට ඒක off කරන්න ඕන. බොහොම සරල දෙයක් තියෙනවා. මේකේ එතකොට තියෙනවා මේ වගේ sound card වල put inside කියලා තියෙනවා. එතකොට අර SK500 වගේ sound card වල තියෙන්නේ internal play කියලා තියෙනවා. internal recording කියලා තියෙනවා. එතකොට loop back කියලා තියෙනවා. ඔය හැම නමකින්ම කියන්නේ ඒක තමයි. ඒක off කරගන්න ඕන. එතකොට කියන්නේ guest එකකින් හැමෝම ඒක off කරා නම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. මේ double වෙන්නේත් නැහැ. ෂෝක් එකට වැඩේ කරන් යන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් වෙන අය කිව්ව යුතු ලොකු දේවල් නැහැ. මේ වගේ මෙහෙමයි volume control හදන එක ඇත්තටම ගත්තාම මේක volume වෙන්නේ කරකන් දෙන්නේ ඇත්තටම මේක විඩියෙන් විඩ වෙනස් වෙනවා. එක එක සින්දුවෙන් සින්දුවට වෙනස් කරගන්න තියෙනවා නම් හොඳයි. හැබැයි ඉතින් ඔයාලා මේක සරලව මම කතාවක් කියනම් කරන්න. ඔයාලා volume control high low mid ඔක්කොම half අරින්න. half ඇරලා සින්දුවක් දාලා කියන්න. දාලා කියනකොට ඔයාට තේරෙනවා නම් ත්‍රිබල් චුට්ටක් වැඩි වෙන්න ඕන කියලා. ඔයා ත්‍රිබල් එක චුට්ටක් වැඩි කරන්න. ඔයාට හිතනවා නම් අඩු කරන්න ඕන කියලා ඔයා චුට්ටක් අඩු කරන්න. ඔයාට හිතනවා නම් වොයිස් එක මදි වගේ නම් මිඩ් එක වැඩි කරන්න. වැඩි වගේ නම් අඩු කරන්න. බේ වගේ වොයිස් එකේ බේස් එක මදි වගේ නම් ඒක වැඩි කරන්න. ඒක අඩු කරන්න. ආන් ඒ විදිහට තමයි බැලන්ස් කරගන්න ඕන. සරල ක්‍රමයක් මම ඊට වඩා ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවනම් තව කියලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොකද අපි හැමෝම හැම දෙයක් ගැනම ලොකුට දන්නේ නැහැ. මම හැබැයි ඔය සරල ක්‍රමයක් කිව්වේ සාමාන්‍ය විදිහට සරලව ජීවත් වෙන කට්ටියට පහසු ක්‍රමයක් තමයි මම ඔය කිව්වේ. එතකොට Tamanට ආවේනික කොතනද තියෙන්න ඕන මේ කන්ට්‍රෝල් ටික කියලා තේරුම් ගතයි. හැබැයි සින්දුවෙන් සින්දුවට වෙනස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සමහර සින්දු කියන වොයිස් එකේ බේස් එක හොඳට එන්න ඕනේවා තියෙනවා. සමහරක පොඩ්ඩක් ටියුන් එකේ යන්න ඕනේවා තියෙනවා. ඒ වගේ තියෙනවනේ. ඉතින් ඒක අවශ්‍ය විදිහට සාපේක්ෂව වෙනස් කරගන්න. අනික් එක කාට හරි කියලා චෙක් කරගන්න නම් මේ වගේ හොඳ හෙඩ්සෙට් එකක් දාලා හොඳට සිග්නල් තියෙන හොඳ සවුන්ඩ් කාඩ් එකක් පාවිච්චි කරන කෙනෙක් කුට අහන්න සලස්සලා කියන්නේ ලයිව් එකේ මෙව කරන්නේ නැත්නම් එහා පැත්තේ කෙනා හරියට සෙටප් කරලා තිබෙන්නේ නැතුව එයාගේ මයික් එකේ චුරුචුරු ගානකට සවුන්ඩ් කාඩ් එක චුරුචුරු ගානවා. එහෙම නැත්නම් ඇහෙන්නේ මේ බේස් වැඩි හරි ගගා කියනවා. එයාලා පාවිච්චි කරන හෙඩ්සෙට් අනුව බේස් එක ත්‍රිබල් එකේ හැඩ මෙහාට වෙන්න පුළුවන්. ඒකින්ද හොඳ සෙටප් එකක් පාවිච්චි කරන කෙනෙකුට ඊට වඩා හොඳයි තමන්ම රෙකෝඩ් කරලා තමන්ම අහලා මේ මොකද්ද හරියටම කියලා චෙක් කරගන්න එක. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.